සංදේශය YouTube නාලිකාවට සහෘද ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් හිතවතුනි, ලබන්නා වූ 2026 අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා සුභාශිංසන එකතු කරන මම සංජය ආර් ලියනාරච්චි. අපගේ අභිනව YouTube නාලිකාව මූලික වශයෙන් ජ්‍යොතිෂ්‍යමය කරුණු සාකච්ඡා කරන්න අපේක්ෂා කරන අතර ඊට අමතරව සංස්කෘතික සහ සමාජීය කාරණා, ඒ වගේම ආගමික, ආධ්‍යාත්මික සහ ආර්ථික කාරණා අඩු වැඩි වශයෙන් සාකච්ඡා කරමින් වැඩසටහන් හසුරවන්නට මා බලාපොරොත්තු වෙනවා. ආරම්භයක් වශයෙන් මේ වසරේ ලග්න පලාඵල ජනවාරි මාසයේ ලග්න පලාඵල ඉදිරිපත් කරන්නට මම මේෂ ලග්නය තෝරගන්නවා. පළවෙනි වැඩසටහන සඳහා මේෂ ලග්නය කියන්නේ ලග්න කුණ්ඩලියේ පළවෙනි ලග්නය, විශ්ව කේන්ද්‍රයේ ලග්නය, ලග්නාධිපති වෙන්නේ කුජ ග්‍රහයා නැත්නම් අඟහරු ග්‍රහයා, ග්‍රහ මණ්ඩලයේ සෙන්පතිතුමා, ඒ වගේම නිරූපණය කරන්නේ එළුවෙකුගේ සටහනකින්. ඇත්ත වශයෙන්ම කියනවා නම් පුරාණ ඍෂිවරු මේක තර්කානුකූලව හිතලා මේ සංකේතය යොදාගෙන තියෙන්නේ. කුජ වේගවත් වගේම එළුවත් ක්‍රියාශීලී, නිතරම එක තැනක ඉන්නේ නැහැ, ඉදිරියට ගමන් කරන්නේ, සටන්කාමී, සටනට පෙළඹෙනවා, ඒ වගේම ඕනෑම උසකට නගිනවා. ඉතින් මෙන්න මේ ලක්ෂණ මේෂ ලග්න හිමියන් තුලත් බොහෝ දුරට දක්නට ලැබෙනවා. මේෂ ලග්න හිමියන් කියන්නේ ඊටමත් ක්‍රියාශීලී, සක්‍රීය පිරිසක්. මොකද කුජ ග්‍රහයා රුධිරය නියෝජනය කරනවා. ඒ වගේම මේෂ ලග්න හිමියන්ට සාමාන්‍යයෙන් නිතරම මොනවා හෝ දෙයක් කන්න අවශ්‍යයි, බඩගින්න දැනෙනවා. ඒ වගේම ඔවුන්ට කේන්ති යනවා. මේෂ ලග්න හිමියන්ගේ තියෙන ප්‍රධානම දුර්වලතාවයත් ඒකයි. හදිසි කෝපය, පරිගන්නා සුළු ස්වභාවය, මේ වගේ කාරණා මේෂ ලග්න හිමියන් තුළ තියෙනවා. නිරන්තරයෙන්ම ඔවුන් තුළ නායකත්වයක් තියෙනවා. ඔවුන් ඉදිරියට යන්න උත්සාහ කරනවා. ඉතින් අනිකුත් ග්‍රහයන්ගේ ග්‍රහ බලපෑමන් වල අනුව චරිත ලක්ෂණ වල ස්වභාවයන් අඩු වැඩි වෙන්න පුළුවන්. මූලික වශයෙන් ගත්තාම මේෂ ලග්න හිමියන් කියන්නේ ඊටමත් ප්‍රගතිශීලී, පෙරටුගාමි නැත්නම් සක්‍රීය, සටන්කාමී කොට්ටාශයක්. මේෂ ලග්න හිමියනි, ඔබේ ලග්නයේ ලග්නාධිපති වෙන්නේ කුජ, ඒ වගේම ග්‍රහ මණ්ඩලයේ සෞර ග්‍රහ මණ්ඩලයේ පිය රජතුමා රවි නැත්නම් සූර්ය දිව රාජයා, ඒ වගේම සියලු සෞභාග්‍ය, සැප සම්පත් ළඟා කර දෙන ශෘංගාරය, ප්‍රේමය, විනෝදය නිරූපණය කරන, විසිතුරු බව නිරූපණය කරන ග්‍රහලොව මනමාලිය, එහෙම නැත්නම් රජකුමරිය සිකුරු, ඒ වගේම ඥාණයට, බුද්ධියට, කතිකත්වයට, අධ්‍යාපනයට කාරකත්වයේ සපයන බුධ ග්‍රහයා. මෙන්න මේ ප්‍රධාන පෙළේ ග්‍රහයන්, සුබ ග්‍රහයන් දෙදෙනෙක් ඉන්නවා. ක්‍රූර ග්‍රහයන් දෙදෙනෙකු ඉන්නවා. නමුත් මෙන්න මේ ප්‍රධාන පෙළේ මේ ග්‍රහයන් 4 දෙනාම ධනු රාශියේ, එසේත් නැත්නම් මේෂ ලග්න හිමියන්ගේ 9 වැනි ස්ථානය, පුණ්‍ය ස්ථානය, ත්‍රිකෝණ ස්ථානය, ප්‍රධානම ස්ථානයක්, පෙරපින් නිරූපණය කරන මේ ස්ථානයට පැමිණිලා ඉන්නවා වර්ෂය උදා වෙන මොහොතේ. ඒ වගේම තවත් තීර්ණාත්මක ග්‍රහයෙක් වන රාහු ග්‍රහයා 11 වෙනිට පැමිණිලා ඉන්නවා. 11 වෙනි කියන්නේ සියලු ලැබීම් දෙන අයස්ථානය, හදිසි ධනලාභ, විදේශ වලින් ලැබෙන මුදල්, ඒ වගේම ලොතරැයි දිනුම් ආදී ඉතා ඉක්මනින්, මොකද රාහු කියන්නේ ඉන්න ඕනම තැනකදී එයාගේ ස්වභාවය විහිදවන ස්වභාවය. ඉතින්
අයස්ථානය 11 යන්න විහිදවනවා රාහු ග්‍රහයා. ඒ වගේම තමයි සෙනසුරු ග්‍රහයා දීර්ඝ කාලයක් එක තැනක ඉන්නේ රාහු වගේම. ඉතින් සෙනසුරු ග්‍රහයාත් මේ අවස්ථාවේදී 12 යන්නේ වැයස්ථානයේ ඉන්නවා මේෂ ලග්න හිමියන්ට වේදම් පාර්ශවය වැඩි කරනවා. හැබැයි මේ සෙනසුරු කියන්නේ සෙනසුරු ඉන්නේ සමබලයෙන් මීන රාශියේ ගුරුගේ අනෙක් නිවස වන මීන රාශියේ සමබලයෙන්. ඒ නිසා සෙනසුරුගෙන් මේෂ ලග්න හිමියන්ට මම විශ්වාස කරනවා ඒ තරම් පීඩාවක් ගෙනෙන්නේ නැහැ කියලා. සෙනසුරු සමබලයෙන් ඉන්නවා නම් එයා හොඳට හොඳයි නරකට නරකයි. ඉතින් හොඳ කරන අයට හොඳ. සෙනසුරු නියෝජනය කරනවා කය විහිසවා වැඩ කරන ශ්‍රම බලය, ඒ වගේම කෘෂි කර්මාන්තය, ශාස්ත්‍රීයත්වය, ශස්‍ය සම්පත්, භවභෝග. මේ නිසා සෙනසුරු ඒ රාෂ්ටකයක් කියන්නේ මම විශ්වාස කරනවා අපිට කන්දක් නගින්න තියෙනවා අභියෝගාත්මක කාලයක් කන්දක් නැග්ගොත් ඒ කාලේ ඒ රාෂ්ට්‍ර කාලයේ අවසානයේහි ප්‍රතිඵල තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම පල්ලමක් පහසු මාර්ගයක් ගමන් මාර්ගයක් මේෂ ලග්න හිමියන්ට හමු වෙනවා මේ රාෂ්ටකය ගත වීමෙන් පස්සේ. ඒ වගේම බ්‍රහස්පති ග්‍රහතුමා ඉන්නවා ග්‍රහලොව සෞර ග්‍රහ මණ්ඩලයේ ජ්‍යොතිෂයේ සිල්වත් පුණ්‍යවන්ත ග්‍රහයා ප්‍රභූවරයා ගුරුවරයා ස්වාමින් වහන්සේ නැත්තම් පූජකතුමා නිරූපණය කරන බ්‍රහස්පතිගේ රාශියක තමයි ධනු රාශිය තමයි අර කුජ රාවි සිකුරු බුධ තැන්පත් වෙලා ඉන්නේ. බ්‍රහස්පති ඉන්නවා බුධට අයිති මිථුන රාශිය තුන්වැන්නේ වික්‍රමස්ථානයේ. සාමාන්‍ය තුන්වැන්න ගුරුට හිත කර නෑ කියලා කියනවා. ගුරුගෙන් සුබ ඵල ලැබෙනවා අඩුයි කියලා. නමුත් ගුරුගෙන් අසුබ ඵල දෙන්නේ නෑ. මොකද ගුරු ග්‍රහයා කියන්නේ පුණ්‍යවන්ත ග්‍රහයෙක්. දෙවියන් සුරගුරු දෙවියන් නියෝජනය කරන්නේ. ගුරු ග්‍රහයා ඉන්න ඕනම තැනක එහෙම ලොකුවට කරදරයක් කරන්නේ නැහැ. ඒ වගේම වික්‍රමයන්ට දක්ෂතාවයට සහජ කුසලතාවයට ගුරු ග්‍රහයාගෙන් යම්කිසි සහයක් ලැබෙන ගුරු වක්‍ර චලිතයක තමයි මේ වෙලාවේ ගමන් කරන්නේ. කෙසේ නමුත් තුන්වැන්නට ගුරු මේෂ ලග්න හිමියන්ට එතරම් බලපෑමක් කරන්නේ නැහැ. ඒ වගේම තමයි කේතු අධ්‍යාපනයට අපි දන්නවා පොතක් අතින් ගත්ත ග්‍රහයෙක් තමයි නිරූපණය කරන්නේ. කේතු අධ්‍යාපනයට කාරකත්වය දක්වන ග්‍රහයා කේතු ග්‍රහයා ඉන්නවා පස්වැන්නේ සිංහ රාශියේ. ඒත් ඉන්නේ රාහු වගේම මූල ත්‍රිකෝණ බලයෙන්. ඉතින් සාමාන්‍යයෙන් පොදුවේ ගත්තාම සියලුම ග්‍රහයන් තවත් කාරණාවක් කියන්න ඕනේ ග්‍රහලොව මව් රැජින චන්ද්‍රයා වෘෂභ රාශිගත වෙලා ඒත් උච්ච මූල ත්‍රිකෝණ බලයෙන් ඉතාමත් සතුටින් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ මාසය මේ ආරම්භය මේෂ ලග්න හිමියන්ට ඉතාමත් සුබදායකයි. අපි ඒ ගැන මම ඒ ගැන විග්‍රහයක් කරන්නම් කොහොමද ඒක සුබදායක වෙන්නේ කියලා. මූලික වශයෙන් කියන්න ඕන විශේෂ වැදගත් දෙයක් තියෙනවා. මේ ග්‍රහ බලය පොදු කාරණාවක් මේ කියන්නේ. එතකොට මේක සමහර වෙලාවට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. මොකද පුද්ගලයන්ගේ උපතේදී ග්‍රහයන් තැන්පත් වෙලා ඉන්න ආකාරය. උදාහරණයක් විදිහට අපි කිව්වොත් සෙනසුරු ග්‍රහයා මේ වෙලාවේ මේෂ ලග්න හිමියන්ගේ 12 යන්නේ ඉන්නවා ඒ රාෂ්ටකයක් නිර්මාණය කරමින්. නමුත් සෙනසුරු මිත්‍ර බලයෙන් ඉන්නවා නම් ඒ රාෂ්ටකයේ සැර අඩුයි. ඒ වගේම සෙනසුරු ස්වක්ෂේත්‍ර බලයෙන් ඉන්නවා නම් ඒ රාෂ්ටකයේ අහිතකර තත්ත්වයන් අඩුයි. නමුත් සෙනසුරු කෙනෙක්ගේ සතුරු වෙලා එහෙම නැත්නම් නීච වෙලා ඉන්නවා නම් යම් ආකාරයකින් සෙනසුරුගේ පීඩාව තරමක් වැඩිපුර දැනෙනවා. ඉතින් රාහු 11 යන්නේ අයස්ථානයේ සිටිනවලත් එමය. රාහු මූල ත්‍රිකෝණ බලයෙන් අයස්ථානයේ ඉන්නවා ග්‍රහ ගෝචරයෙන්. නමුත් කෙනෙක්ගේ රාහු නීච වෙලා හරි සතුරු වෙලා හරි ඉන්නවා නම් ඒ අයට යම්කිසි අහිතකර බලපෑමක් පීඩාකාරී තත්ත්වයකට රාහුගෙන් ගෙන එන්න පුළුවන්. මේ කාරණාව කියන්න ඕනේ. ඒ වගේම තමයි මේ අපි සාමාන්‍යයෙන් අවුරුද්ද සලකන්නේ ජනවාරි මාසයෙන් නෙවෙයි.
අප්‍රේල් මාසෙට. ඉතින් මේ ග්‍රහයන් ඉක්මනින් ග්‍රහ ගමන කරන ග්‍රහයන් ඉන්න නිසා දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම රවි, බුධ, සිකුරු සහ කුජ තව මාසයකින් පමණ සංක්‍රමණය වෙනවා 10 වැන්නට කර්මස්ථානයට. අවුරුද්දකට ආසන්න කාලයක් හෝ ඊට වැඩි කාලයක් සෙනසුරු සහ බ්‍රහස්පති රාහු තමන්ගේ අදාළ ස්ථානවල රැඳී සිටිනවා. අනිකුත් ග්‍රහයන් ක්‍රමානුකූලව රාශියෙන් රාශියට ගමන් කරනවා. ඒ නිසා අවුරුද්දේම පලාපල කියනවට වැඩිය මේ ජනවාරි මාසයේ මේ ආසන්න අවුරුද්ද උදා වෙන කාලය මොකද අපි පහුගිය අවුරුද්ද පුරාම ඉතාමත් දුක් කම්කටොළු පීඩා අභියෝග මැද්ද තමයි ගත කරේ. දැන් මේ කාලය අවසන් වෙලා නව ජවයකින් අලුත් ගැම්මක් අරගෙන මේ අවුරුද්ද ඉස්සරහට යන්න මේෂ ලග්න හිමියන්ට හොඳ අවස්ථාවක් වෙනවා. ඇත්තටම කිව්වොත් මේෂ ලග්න හිමියන්ට ඉතාමත් සුබ ඉතාමත් හොඳම ප්‍රවේශයක් තමයි මෙන්න මේ ග්‍රහ පීඨීමෙන් ලබා දෙන්නේ. ඉතින් මේක මේ මාසය මූලික වශයෙන් ඉලක්ක කරගන්නවා. සමස්තයක් වශයෙන් ගත්තම මේ මාසයෙන් ජනවාරි මාසයෙන් ආරම්භ වන මුළු අවුරුද්දම මේෂ ලග්න හිමියන්ට ඉතාමත් සුබදායක මට්ටමක ග්‍රහ ගෝචරයේ ග්‍රහයන්ගේ බලපෑම තියෙනවා. මා විශ්වාස කරන දෙයක් තමයි අපේ අකුසල කර්ම වල විපාක විදියට තමයි මේ ග්‍රහයන්ගේ අපල උපද්‍රව සැලසෙන්නේ. ඉතින් මනුෂ්‍යත්වයේ ලබලා ඉපදුන ඕනම කෙනෙක්ට අකුසල කර්ම වෙනස් කරන්න පුළුවන්. කර්මය වෙනස් කරන්න පුළුවන්. කර්මය වෙනස් කරන්න නැතුව ඒ ආකාරයෙන්ම පව් කර්මය ගෙවලා දාන්න සිද්ධ වෙන්නේ අමනුෂ්‍යයන්ට සහ තිරිසන් සතුන්ට. ඉතින් මනුෂ්‍යත්වයක් ලැබපු අපි සියලු දෙනාට මේ කර්මය වෙනස් කරලා ග්‍රහ තාරකාවන්ගේ මඟ පෙන්වීමෙන් ඒ තොරතුරු ලබාගෙන අපි ඒ වෙනුවෙන් හැඩ ගැහිලා අපි ඒකට අදාළ ප්‍රතිකර්ම කරමින් දානමාන ආදිය දෙමින් යහපතේ කුසලයේ යෙදෙමින් කටයුතු කරනකොට මේ ග්‍රහ අපල දුරු වෙලා අපේ අරමුණු සාක්ෂාත් කරගන්නට හැකියාව ලැබෙනවා. මූලික වශයෙන් කතා කරොත් අපේ මේ ප්‍රධාන ලග්නාධිපතිතුමා ඇතුළු ප්‍රධාන ග්‍රහයන් පුණ්‍යස්ථානගත වෙලා ඉන්න ග්‍රහයන් නිසා සිකුරුගෙන් සතුට පින් කිරීමේ හැකියාව ඒ වගේම ප්‍රේම සම්බන්ධතා විවාහ සඳහා කාරකත්වය ලැබෙන තියෙන ඉඩකඩ වැඩි. බුධ පුණ්‍යස්ථානගත වෙලා සිටීම තුළ තැන්පත් බව ගෞරවනීය බවක් ඉගෙනීමට ලැබියාවක් දරුවන්ට හොඳයි. ඒ වගේම රවි පුණ්‍යස්ථානගත වුණාම රජතුමා පන්සලට ගියා වගේ. ඉතින් ඒ නිසා විනයක් සංයමයක් ගෞරවනීය භාවයක් ඒ තුළ ලැබෙනවා. කුජගේ තියෙන ආවේගශීලීත්වය සටන්කාමීත්වය වෙනුවට නිවිච්ච ගතියක් තැන්පත් ගතියක් කුජගෙන් ලැබෙනවා. ඒ වගේම ලග්නාධිපතියා පුණ්‍යස්ථානගත වීම නිසා පෙර පින් වල විපාක ඔබට අත්විඳින්නට මේ කාලේ යම් වරප්‍රසාද අවස්ථාවන් ලැබෙන්න පුළුවන්. මෙන්න මේ ග්‍රහයන් ඊළඟ ප්‍රවේශය වෙන්නේ 10 වැනිට කර්මස්ථානයට. ඒ අවස්ථාවේදී විශේෂයෙන් ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබේ රැකියා ස්ථානයට යන්නේ රවි සතුරු රාශියක් වෙච්ච මකරයට යන්නේ. කුජ උච්ච රාශියක් වෙච්ච මකරයට යන්නේ. ඉතින් මේ අවස්ථාවේදී ඔබට රැකියා ස්ථානයේ යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ආධිපත්‍ය පතුරවනවා. ගැටුම්කාරී තත්ත්වයන් ආවේගශීලී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒවා කළමනාකරණය කරගත්තොත් ඊළඟ අවස්ථාවේදී මේ සියලුම ග්‍රහයන් 11 වෙනි රාහු සිටින ආයස්ථානයට යනවා. ඒ අවස්ථාවේදී ඔබට ධනය උසස් වීම තනතුරු වරප්‍රසාද ලැබෙන්න පුළුවන්. ඉතින් ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ ඉදිරි කාලයේදී. කෙසේ වෙතත් සිකුරා පුණ්‍යස්ථානගත වෙලා ඉන්න නිසා මම කලින් කිව්වා වගේම විවාහ හෝ පෙම්වතියක් හමු වෙන්න පුළුවන්. අවිවාහක කෙනෙක්ට හමු වෙන කෙනා යහපත් කෙනෙක්, ගුණවත් කෙනෙක්. මේ ආදී වශයෙන් අපිට හිතන්න පුළුවන්.
කේතු ග්‍රහයා පස්වැන්නේ සිටීම නිසා යම් යම් සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්. දරුවන්ට අසනීප තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. නමුත් අධ්‍යාපන කටයුතු වලට එහෙම ඉතාමත් සුබ ඵල ගෙන දෙනවා කේතු මූල ත්‍රිකෝණ බලයෙන් පස්වැන්නේ ඉන්න නිසා. ඉතින් සහෘදයනි මේ කාරණා එක බැලුවහම මේෂ ලග්න හිමියන්ට මේ අවස්ථාව මේ කාලය ඉතාමත් හොඳ ආරම්භයක් ලබා ගන්න සුබ තත්ත්වයක් තියෙනවා. මේ කාරණා සැලකිල්ලට අරගනිමින් මේ අවුරුද්ද මනා ලෙස කළමනාකරණය කරගෙන ඔබේ ජීවිතයේ සෞභාග්‍ය ලබා ගන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ ශනිගේ අපලයට රාහුගේ අපලයට ඒ වගේම ගුරු සම්බන්ධ මොනවා හරි බ්‍රහස්පති ග්‍රහය සම්බන්ධ අපල උපද්‍රව තියෙනවා නම් ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. මේක අපල උපද්‍රව නැතත් කරන්න ඕන දෙයක්. මේ දවස්වල අපිට පේන්න තියෙනවා, දකින්න තියෙනවා. යම් යම් කරුණු කාරණා මොනවා සමහර වෙලාවට පුංචි පුංචි අඩුපාඩු වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් කාරණාවක් වෙන්න පුළුවන්. ඒවා හේතු කරගෙන අපේ මහා සංඝරත්නයට මහා සංඝරත්නය නියෝජනය කරන භික්ෂුන් වහන්සේලාට ගැරහීම් අවලාද නගනවා. සමහරට සංඝයා වහන්සේලා අතර ભેද ඇති වෙලා තියෙනවා. ඉතින් අර බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවානේ සුකෝ සංඝස සාමග්ගී කියලා. සංඝයා වහන්සේගේ සමගිය සැපතක්. ඉතින් ඒ නිසා භික්ෂුන් වහන්සේලා සමගියෙන් සහ ගෞරවනීය විදිහට පවතින එක ශාසනයට යහපතක්. ඒ නිසා ශාසනයේ පැවැත්ම සඳහා භික්ෂුන් වහන්සේලාගේ ගෞරවනීය පැවැත්ම සඳහා ඒ තුලින් අපිට වෙන අකුසල් වළක්වා ගැනීම සහ අපගේ අපල උපද්දව කුසලයේ වර්ධනය කර ගැනීම සඳහා මහා සංඝරත්නයට නිතරම මහා සංඝරත්නයේ ගුණ පමණක් ගායනා කරන්න, ගුණ දකින්න බැරි නම් නිහඬව ඉන්න, උන්වහන්සේලාට අපහාස කරන්න, ගරහන්න, තර්ක විතර්ක කරන්න යන්න අවශ්‍ය නැහැ. මේ කාරණාවත් මතක් කරන ගමන් මේෂ ලග්න හිමියන්ට ලැබුණ අවසරට සුබ පතමින් මීළඟට වෘෂභ ලග්නයෙන් හමු වන තෙක් මම නවතිනවා. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. සියලු දෙනාටම ස්තුතියි.